ආයුබෝවන් හැමෝටම ගෙනිකත් නිවන් මදු සමය 8 වෙනි කොටස ඔයාලා බැලුවා නම් දන්නවා මහීට මොකද වුනේ කියලා. මහී කාමරේ ඇරලා කෑ ගහන සත්‍යිට ඇඳ උඩ හිටපු රසල් සහිත උන් හිටි තැනුත් අමතක වුණා. රසල් වැටලා තිබුණු සරම ඇඟට දාගන්නකොටම ලැජ්ජාවෙන් බයෙන් තැතිගත්ත සහී කෙලින්ම දිව්වේ බාත්රූම් එකට. මහීගේ මේ සද්දේ අම්මටයි තාත්තටයි හොඳටම ඇහුණා. දෙන්නම බය වෙලා පල්ලෙහාට ආවේ හොඳටම කලබල වෙලා. එයාලා දුවගෙන ආවේ වැටලා හිටපු මහී ගාවට. මේ කිසි දෙයක් නොදන්න අම්මයි තාත්තයි හිතුවේ මහී කුස්සියට යන්න ගිහින් වැටිලා කියලා. මහීව දෝතට ගත්ත තාත්තා අම්මා අරන් ආපු පුටුවේ වාඩි කළා. මහීගේ ඇරලා තිබුණු දොරෙන් එක පාරටම මතුවනේ රසල්. කිසි දෙයක් හිතා ගන්න බැරි වුණ අම්මගේ තාත්තගේ ඇස් උඩ ගියා. රසල් ලැජ්ජාවටයි බයටයි තාත්තා රසල් ඔයා මොකද මේ කාමරේ කියලා අහනකොට පොළවත් උස්සලා නොබලපු රසල් කෙලින්ම ගියේ කාමරයට. "කෝ සහී?" අම්මා මහීගෙන් ඇහුවා. බාත්රූම් එකේ හොර පූසියක් වගේ හිටපු සහී සද්දයක්වත් නැහැ. "සහී" අම්මා ආයෙත් කතා කළා. ඒත් උත්තරයක් නැහැ. "අනේ පුතේ අඬන්න නැතුව කියන්නකෝ මොකක්ද මෙතන වුනේ? මොකක්ද වෙන්නේ?" සිද්ධ වෙලා තිබුණු දේ තේරුම් ගත්ත තාත්තා නම් හිටියේ කිසිම සද්දයක් නැතුව. මහී තාමත් ටික ගහ අඬනවා. ගොඩක් වෙලාවට පස්සේ මහී වචනයක් කතා කළේ. "හම්මේ සහී." "කෝ සහී?" "අනේ මහත්තයා පොඩ්ඩක් බලන්න සහී කොහෙද කියලා." "සහී දොර අරින්නේ නැත්නම් මම මේක කඩනවා." තාත්තගේ හඬ ඒ කාමරේ දෝංකාර දුන්නා. හඬට කොච්චර බය වුණාද කිව්වොත් ටවල් එක්කුත් ඇඳගෙන ලැජ්ජාවෙන් ඇඹරි අල්මාරිය ගාවට ගියේ සහී ඇඟට ඇඳුමක් දාගත්තා. මේ කිසි දෙයක් ගැන තේරුමක් නැති අම්මා මහීගේ ඔළුව අත ගාලා ඇහුවා. "කතා කරන්න පුතේ මොකක්ද වුනේ කියලා." මහී අහුලගත්ත වචන හිමීට එකට කරලා අම්මට විස්තරේ කිව්වා. මහී හොස්පිටල් එකේ ඉන්නකොට ඒ වෙලාවේ අම්මා බාත්රූම් එකට ගිහිල්ලා ඉඳලා තියෙන්නේ. දවල් ඩොක්ටර් මහීව බලන්න ආපු වෙලාවේ මහී මීට කලින් මහීට ලොකු නිදිමතක් එනවා ළඟකදී ඉඳලා කියලා ඩොක්ටර්ට කියලායි තිබුණේ. ඉතින් ඒ නිසා ඩොක්ටර් ටෙස්ට් වගේක් කළා. මොකද ඒ ඩොක්ටර් මහීගේ යාළුවෙක්. ඉතින් ඒකේ රිපෝට් ඇවිල්ලායි තිබුණේ. ඉතින් ඩොක්ටර් ඇහුවා "ඔයා මොකක් හරි ලෙඩකට නිදිපෙති බොනවද කියලා." මහී කිව්වා "මට කිසිම ලෙඩක් තිබුණේ නැහැ. මම කවදාවත් නිදිපෙති බොන්න නැහැ" කියලා. ඒ වෙනාට ඩොක්ටර් කිව්වා "අපි ටෙස්ට් එකක් කරනකොට අපිට හම්බ වුණා ඔය කාලෙක ඉඳලා නිදිපෙති පාවිච්චි කරනවා කියලා." ඒ කතාවෙන් මහීට ලොකු පීඩනයක් ආවා. මැරි කරපු දවසේ ඉඳලා කාමරයට ගියපු ගමන්මයි මේ නිදිමතත් එන්නේ. මහී දසාතේ කල්පනා කළා. ඒකයි එදා ගෙදර එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. රෑ කෑමට මහී ආපු වෙලාවේ කාටත් හොරින් මහී ෆෝන් එකේ කැමරාව ඔන් කරලා නොපෙනෙන්න කුස්සියේ තියලයි ගියේ. සහිවත් ඒක දන්නේ නැහැ. සහී ඒ වෙලාවේ හිටියේ කෑම මේසෙට වතුර තියෙන ගමන්. මහී කෑම කන අතරතුරේමයි අම්මා මහීට කිරි එකක් හදන්නේ. මොකද මහී කිරි එක බොන්නේ ගොඩක් නිවිලා. අම්මා කිරි එක හදලා වහලා තියලා එනකොටම ටික වෙලාවකින් එතනට යන සහී අතේ තියෙන යමක් කිරි එකට දානවා. මේ හැම දෙයක්ම මහීගේ ෆෝන් එකේ වීඩියෝ වෙනවා. හැමදාම අම්මා තේ එක හදන තැනටමයි ෆෝන් එකේ කැමරා එක පේන්න තිබුණේ. ඉතින් වෙනදටත් වඩා කලින් මහී කෑම කාලා ඉවර වුණේ ඒකයි. මේ හැම දෙයක්ම මහී අම්මට කියනවා. තවත් මේවා අහන් ඉන්න බැරි වුණු තාත්තා ඇඳේ ඉඳන් හිටපු සහී ගාවට ගිහිල්ලා කම්මුලට පහරවල් කිහිපයක්ම ගහනවා. නරනඩු හිතක් ඇති සහී කිසිම සද්දයක් නැතුව ඉන්නකොට අම්මා ඇවිල්ලා තාත්තව කාමරෙන් ඇදගෙන එළියට යනවා. "අනේ අම්මේ මාව ඔයාලගේ කාමරයට එක්කන් යන්න." සහී හොඳටම අඬනවා. අම්මයි තාත්තයි අමාරුවෙන් මහීව අරගෙන කාමරයට ගියා. සහී හිටියේ ඇඳ උඩ සිද්ධ වුණු දේ හිතා ගන්නවත් බැරි වුණු රසල් හෙට ගැන හිතලා වඳ වුණා. මහීගේ මොනවත් නොබලපු රසල් කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව ඔළුව පිස්සු වැටුණා. මහීව සනසවන්න අම්මයි තාත්තයි නොකියපු දෙයක් නැහැ. සහී ගැන අම්මට තිබුණේ දැඩි පිළිකුලක්. තමන්ගේම කුසෙන් ජාතක කරපු දරුවා එක්කෙනෙක් මේම වෙලා අනිත් කෙනා මේම වෙනකොට මොන අම්මටද දරා ගන්න පුළුවන්. ගොඩක් වෙලා අඬලාම අම්මා ඔළුව අතක ගා ඉන්නකොට මහීට නින්ද ගියා. රසල් හිතලම තීරණයක් ගත්තා. ගෙදර අයගේ මූණ ඔළුව උස්සලා බලන්න බැරි තරමටමයි ලොකු වැරද්දක් වුණේ. රසල් ඇඳුම් ටික පැක් කරගත්තා. රසල්ගේ හිතේ තිබුණේ කවදාවත් හිතපුවත් නැති දෙයක්.
රසල් ගැන අවධානයෙන් හිටපු සහි රසල් කොයි වෙලාවෙ එළියට එයිද කියලා බලාගෙන හිටියා. චුට්ටක්වත් නිදාගත්තේ නැහැ. පාන්දර 3ට විතර රසල් හිටපු කාමරේ දොර ඇරුණා. රසල්ගේ අතේ තිබුණ ලොකු බෑගයක්. රසල් හිමීට දොර අහලා එළියට ගියා. හැම දෙයක් තියාම විමසෙල්ලෙන් බලන් හිටපු සහි රසල් පස්සෙන්ම ගියා. අනේ රසල් කොයිද යන්නේ? මට සමා වෙන්න. යන්න එපා ප්ලීස්. අත අරින්න සහි. දැන් වෙන්න තියෙන දේ හැම දෙයක්ම වෙලා ඉවරයි. මට තවත් මහීගේ ගෙදර අයගේ මූණ බලන්න බෑ. එතකොට මම කොහොමද මේ ගෙදර ඉන්නේ? මම දන්නේ නැහැ. දැන් ඔයාට ඕන දේ වුණානේ. දැන්වත් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. අනේ රසල් එහෙම කියන්න එපා. මාවත් අරගෙන යන්න. මං කොහොමද මේ ගෙදර ඉන්නේ? තාත්තා මාව ඉතුරු කරන එකක් නැහැ. ඔයාට පිස්සුද? මංවත් දන්නේ නැහැ මං යන්නේ කොහෙද කියලා. ඔයාම පටලව ගත්තේ ප්‍රශ්න ඔයාම විසඳ ගන්න. දැන්වත් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න සහි. මේ සිද්ධ වුණ හැම දෙයකටම වග කියන්න ඕනි ඔයා. අනේ රසල් මට මොනවා කිව්වත් කමක් නැහැ. මම ඔයාට යන්න දෙන්නේ නැහැ. මාවත් එක්කන් යන්න. හිතන්න මං කොහොමද ඔයා නැතුව ඉන්නේ? ඔයා මාව දාලා ගියත් මං ඇත්තමයි මොනවා හරි කරගෙන මැරෙනවා. ඒකට හේතුව වෙන්නේ ඔයා. ඉතිරි ජීවිත කාලේ මාට හිරේ තමයි ඉන්න වෙන්නේ. ඇත්තමයි මම මේ කියන්නේ. අයියෝ සහි ඔයා නම් මගේ ජීවිතයම ඉවර කරනවා. කිසිම කතාවක් නැතුව සහි කාරකින් ගිහින් වාඩි වුණා. රසල්ට කරගන්න දෙයක් තිබුණේ නැහැ. වාහනේ ස්ටාර්ට් කළ රසල් තවත් පාරක් උඩ තට්ටුව දිහා බැලුවේ දිග සුසුමක් පිට කරමින්. හෙටින් පස්සේ ජීවිතේ මොනවා වෙයිද හිතනකොට රසල්ට පිස්සු වගේ. අම්මයි තාත්තයි මේ දේවල් දැනගත්තාම මොනවා වෙයිද? කිසි දෙයක් හිතාගන්න බැරි රසල් ඔහේ වාහනේ පදවගෙන ගියා. ඔන්න ඔය විදිහට ගිනිගත් නිවුන් මදු සමය 9 වෙනි කොටස නිමාවට පත් වෙනවා. ඉතින් ඉක්මනටම 10 වෙනි කොටස අරන් එන බලාපොරොත්තු වෙන සමගන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා.